සීකේ දැන් කාත් එක අන්තිමට ඉවර කරගන්න. අය වල්ලින්නේ වල්ලි උදා හෝ අංකල් මේනම් හරි හරිනේ ෂුවරකට ගිය සතිය රැට්ටත් එක්ක එල්ලවලකින් බීපු එක මාට්ටු ඇති අංකල් රැට්ට ලැට්ටකට ගියා ඕන්නම් මං එදා කීප එක නොමි නග නොමියතක් ගන්න. හරි නේද හොඳ එකෙන් කෙලවුණා යකෝ එල්ලවල ගිහිල්ල බීපු එක මාට්ටු නොනම් මීට වැඩිය සැපයි අංකල් ඕමි ගහන්න පුළුවන් ඕමි ගහද්දි පොඩි ප්‍රශ්නයක් එනවා මට රුබි ගහන්න වෙන්න ඕනේ ඔයි. ඕමි ගහන්න පුළුවන් යකෝ මට ගණන් පැටලෙන්නේ නැත්තම් තමුසේ වංශ හතර දන්නවද? වංශ හතර දන්නවා අංකල් ඒ වුණාට ආසීර පොරෝ බූරුව දන්නවද? ඒ ටිකක් දන්නවා අංකල් මෙතන වෙනම සීන් එකක් තියෙන්නේ ඔය ටික තමයි ඕමි කියන්නේ. වෙන දැනගන්න දෙයක් නෑ. අනේ කොහොමද දෙයනේ මම මුන්ට තේරුම් කරන්න පිටවුම් බලන් ඉති මගේ ගණන් ඥානේ ලෙෆ්ට් එනවා කියලා කවුද අනන්නේ? ගෝ රුප්පු කියන. හරි ඔන්න ට්‍රැක පැනගෙන එනවා මේ ඉස්කෝප් අංක ඔය දන්නේ කිව්වට. දන්නවා තමයි අනේ රැට්ටෝ ඉක්මනට වරෙන් මේ අත උඹේ ඇගේ ගහලා මට මාරු වෙන්න ඕ මේ අංකල් දාන්නද ඔව් ඔව් දානවා කොලයක්. තුරුම්පු ආසියා ඔය තියෙන්නේ දන්නේ නැහැ කිව්වට තුරුම්පු ආසියා ගහලා තුරුම්පු ටික වට ගත්තට පස්සේ වල්වාසනික වලට යනවා. නියම ඕම ගාගෙන. මේ එකතු කරගන්න ඊළඟ කොලේ ගන්නවා. ඔන්න දැන් තමා රෙවෙන්නේ මොකක්ද යකෝ දාන්නේ මොකක්ද ඒ ගහපු කොලේ? ඒක තමාංකල් මං ඉස්සල්ලා කියන්නගේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා වංශ හතරයි කොලේ යන්කේ දැනගත්තට මදි. පොඩ්ඩක් මුලේ කල්පනා කරලා ගහනවා. බලන්න මේ වාසියක් ගන්න තියෙන අපේම තුරුම්පුනේ හැල්නේ. පොඩ්ඩක් මුලේ කල්පනා කරලා ගහනවා. දැන් නම් මගේ ඉවසීමේ සීමාව පැනගෙන ඉන්නේ. ඇයි යකෝ මේ කොහෙවත් ඉන්න පිටේ එකෙක්ගෙන් මම මොකටද බැනුම් ගන්න? අපි තාත්තත් මට මෙච්චර බයින්නේ නැහැ. හරි එකතු කරගන්නවා. මොකද්ද පරේ ඔය කලේ? ඇයි? යකෝ මගේ ආසියනේ. මගේ වාසිය කැපුවේයි. මොලයක් නැද්ද? පළවෙනි අතේ ඌට තුරුම්පු නැතුව හාරතයක් ගහුව මතක නැද්ද? ඌ ළඟ තුරුම්පු නෑ. අපි එකෙක් ළඟවත් තුරුම්පු නෑ. තෝගේ ළඟ විතරයි තුරුම්පු තියෙන්නේ. ගියාත් දෙකේ තුරුම්පු 6ක් ගියාතට මතක නැද්ද? පොඩ්ඩක් ඔළුව කල්පනා කරපන් කොලයක් දාන්න කලින්. අංකල් මේ ඒක තමයි මම මුල ඉඳලම කිව්වේ. මට පිටවුම් ඉස්සර පොඩි කාලේ ඉඳලා ගණන් හදද්දි ට්‍රැක පයින්නවා. ඒක පොඩි කාලේ ඉඳලා තිබ්බ සීන් එකක්. ඒක උනේ මෙන්න මේ කන්නාඩි දාන්න ගත්ත දවසේ ඉඳලා. කන්නාඩි දාද්දි හැමදේම මට 4ක් වෙලා පේන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? හැමදේම දෙගුණයක් වෙලා පේන්නේ. ගණන් හදද්දි උනත් මං එතකොට දෙකෙන් බෙදලා තමයි උත්තරේ දෙන්න ඕනේ. ඒකයි මෙතන වෙලා තියෙන සීන් එක. එහෙම නැතුව මට මේ ඕමි ගහන්න බැරිකම නෙවෙයි. යාගේ බූට ගාපා.